හයිබෝවන් සාදරයෙන් පිළිගන්නා DSA ඇකඩමි වෙත අද 2025 නොවැම්බර් 13 ෆන්ඩමෙන්ටල් නිවුස්. ග්ලෝබල් ක්‍රිප්ටෝ මාකට් එක දැන් පවතින්නේ ඩොලර් ට්‍රිලියන 3.45කට ආසන්න ප්‍රමාණයක. මේක පැය 24ක් ඇතුළත 100.0.68ක පමණ ස්ලයිඩ් ඩික්‍රීස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එකට අද කරෙක්ෂන්ස් තියෙන්න පුළුවන් වගේම 24 hours ට්‍රේඩින් වොලියුම් එක වෙනස් වෙන්න පුළුවන්. ට්‍රේඩර්ස්ලා මොනතරම් එන්ගේජ් වෙනවද කියලා බලනකොට මාකට් ඇක්ටිවිටි එක ඇක්ටිව් බවක් පේනවා. එතීරියම් ගැන බලද්දී එතීරියම් to යූරෝ රේට් එක අද 2997යි සත එකක් වටා ගොස් ඇති බවක් පෙනෙනවා. ඒ වගේම පැය 24ක් ඇතුළත 101.78ක growth එකක් තියෙන බවත් පෙනී යනවා. කී හයිලයිට් එකක් නම් බ්‍රහස්පතින්දා වෙන විට Bitcoin ETF ඩොලර් මිලියන 524ක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේක තමයි ඔක්තෝබර් වල සිට strongest daily inflow එක. ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලා ක්‍රිප්ටෝ වෙත නැවත පියමන් කිරීම ආරම්භ කරලා තියෙනවා. එහෙම වුණොත් ඒක මීඩියම් ටර්ම් බූලිෂ් සිග්නල් එකක් වෙන්න පුළුවන්. තවත් වැදගත් පොයින්ට් එකක් තමයි නොවැම්බර් ආරම්භයෙන් පස්සේ එතීරියම් supply on exchange පහළ යන්න පුළුවන්. ඒ කියන්නේ people are moving ethereum off exchanges selling pressure එක අඩු වෙන්නත් පුළුවන්. මේක මධ්‍යකාලීන positive sign එකක් වෙන්න පුළුවන්. Bitcoin update එකෙන් පටන් ගත්තොත් Bitcoin එක දිනකින් 103ක් පමණ ඩවුන් වෙලා තියෙනවා. පසුගිය දවසේ BTC ළඟා වූ ඩොලර් 1,70,000ක පීක් එකෙන් පසු මේ වන විට ඩොලර් 1,03,279කට ට්‍රේඩ් වෙලා තියෙනවා. මේ පුල්බැක් එක මේන්ලි වෙලා තියෙන්නේ ප්‍රොෆිට් ටේකින් සහ AI ටෙක් ට්‍රේඩ් මොමෙන්ටම් එක කූල් ඩවුන් වුණ නිසා. Bitcoin mining සහ AI data center operations expand කරන්න ඩොලර් බිලියන 1.15ක convertible offering එකක් දෙන බවට මේ ඩීල් එක ආසන්න වශයෙන් නොවැම්බර් 13 වන දින වන විට ක්ලෝස් වන බවට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ mining companies තවමත් massive capital raise කරමින් සිටිනවා. මේකෙන් පෙනෙනවා long term conviction එක crypto infrastructure එක ගැන තවමත් strong බව. CIP සහ labor numbers මාකට් එකට board impact එකක් දාන්න පුළුවන් වගේම ක්‍රිප්ටෝ මාකට් එක මේවට isolate වෙලා නැහැ. macro economic data, forex flow වගේ external factors crypto price direction එකට බලපාන්න පුළුවන්. එහෙනම් traders-ලට මේ data releases follow කරලා crypto trades plan කරන්න පුළුවන්. අලුත් pre-sale project එකක් වන Digitab crypto community එකේ trending වෙලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක already ඩොලර් මිලියන 1.3ක් රේස් කරලා තියෙනවා. ඒ අනුව මෙහි ටෝකන් ප්‍රයිස් එකද 114ක වගේ ජම්ප් එකක් පෙන්නලා තියෙනවා. මේ වගේ pre-sale සහ altcoin projects අතිශය volatile වගේම high risk. short term profit ලැබෙන්න පුළුවන් වගේම losses ලැබෙන්නත් පුළුවන්. ඉතින් මට වෙනද වගේම අදත් කියන්න තියෙන්නේ රිසර්ච් කරන එක නවත්තන්න එපා. අප්ඩේට් එකේ ඉන්න. Keep building your financial freedom with knowledge.